Hi guys, welcome back to my YouTube channel. මේ ස්ක්‍රීන් එකේ තියෙන ලස්සන මල හදන විදිය තමයි මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ. එහෙනම් වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. හරි. දැන් අපිට මේ මල හදන්න මම ගත්තේ සුදුයි කහයි පාට දෙක. ඔයාලට කැමති පාටකින් ගන්න පුළුවන්. මම ගත්තේ සුදුයි කහයි. අපි බලමු දැන් මල හදන්නේ කොහොමද කියලා. අපිට මේකට ඕනේ වුණා පයිප් ක්ලීනර් කූරු තුනක් කිව්වට තුනක් ඕනේ වෙන්නේ නැහැ. ඒ වුණාට මම ගත්තේ සුදු පාටයි කහ පාටයි. මට සුදු පාටින් දෙකක් ඕනේ වෙනවා. කහ පාටින් එක කූරක් ඕනේ වෙනවා. අපි ඉස්සරම මේ පයිප් ක්ලීනර් එක මෙන්න මේ විදිහට දෙකට නමා ගන්නවා. මේ විදිහට දෙකට නමාගෙන ඊට පස්සේ ආයෙ මේක මේ වගේ ආයෙමත් එක පැත්තක් දෙකට නමා ගන්න ඕනේ. ඒ විදිහටම අනිත් පැත්තත් දෙකට නමා ගන්න ඕනේ. හරි, මේ තියෙන අපි හතරෙන් නමාගත්ත පයිප් ක්ලීනර් එක. දැන් අපි මේකේ එක පැත්තක් කරන් මේක මෙන්න මේ විදිහට ආයෙත් දෙකට නමා ගන්න. ඊට පස්සේ මේ දෙක සෙට් වෙන තැන තියෙනවානේ. එතනින් තදින් අල්ලන් මේ වගේ පෙත්ත හදාගෙන කරක ගන්නවා. ඊට පස්සේ අනිත් ඒවත් ඒ විදිහටම නවාගෙන කරකගෙන පෙත්ත හදා ගන්න ඕනේ ලස්සනට අපි. හරි ළමයි, මේ තියෙන්නේ අපි හදාගත්ත පෙත්ත. මේ තියෙන්නේ අපිට මේ වගේ පෙති දෙකක් ඕනි වෙනවා එක මලකට. ඒ හින්දා කලින් වගේම පයිප් ක්ලීනර් එක නවලා අපි දැන් අර විදිහටම පෙත්තක් හදාගමු. හරි, දැන් අපි මල හදන්න ඕනි පෙති දෙකම හදාගෙන ඉවරයි. දැන් අපි මේකේ මලේ මැදට ඕනි කරන නටුව හදාගන්න තමයි යන්නේ. අපිට ඒකට කහ පාට පයිප් ක්ලීනර් එක ඕනි වෙනවා. මේ පයිප් ක්ලීනර් එක මෙන්න මේ විදිහට මැදින් අල්ලගෙන එතනින් ඇඟිල්ලට තද කරගෙන මෙන්න මේ විදිහට වටේට ඔතා ගන්නවා. පේනවද? මේ විදිහට වටේ ඔතාගෙන ඊට පස්සේ පොඩි නැට්ටක් ඉතුරු කරලා කපා ගන්නවා. හරි, දැන් අපි මලට ඕනි කරන පෙත් ටිකයි නටුවයි ඔක්කොම හදාගෙන තියෙන්නේ. දැන් අපි බලමු මේ මල කොහොමද හදන්නේ කියලා. හරි, දැන් අපිට මේ මල හදන්න මේ වගේ කම්බියක් ඕනේ වෙනවා. මේ කම්බිය වෙනුවට ඔයාලට කඩේ තියෙන උණු කූරක් වගේ දෙයක් ගන්නත් පුළුවන්. මම ගන්නේ කම්බිය. කම්බිය අරන් මේ නටුවේ චුට්ටක් මේ වගේ පයිප් ක්ලීනර් ගාගෙන අපි මේකේ කම්බිය අලව ගන්නවා. ඒ විදිහට පරිස්සමෙන් මේක අලව ගන්නවා. හරි, ඊට පස්සේ මේක චුට්ටක් වේලෙන්න පැත්තකින් තියලා ඊට පස්සේ අපේ මේ පෙත්ත හදාගත්ත පෙත්ත අරන් මේ විදිහට පෙත්තේ කොනෙන්ම ගා ගන්නවා ග්ලූ ගන් ටික. එහෙම ගාගෙන මේ වගේ මේ නටුව මැදින් තියලා හොඳට අලව ගන්නවා. මේවා හරිම පරිස්සමෙන් කරන්න ඕනේ දේවල්. ඒ නිසා පරිස්සමෙන් කරන්න. හරි, මේ දෙන්න අපි හදාගත්ත මල් ටික. මේකේ තවත් ලස්සන වැඩි කරන සහ මේකේ අන්තිම පියවර තමයි අපි දැන් මේකේ මේ යටින් පේන නැට්ට වගේ තියෙනවනේ. මේ කහපාට නැට්ට ගම් ටේප් ගාලා අලව ගන්න ඕනේ. එතකොට තමයි මලේ ලස්සන තවත් වැඩි වෙන්නේ. මේ තියෙන අපි හදාගත්ත ලස්සන මල් ටික. ඔයාලත් මේ වීඩියෝ එක බලලා මේ මල හදන්න try කරලා බලන්න. ඊට පස්සේ මාව subscribe කරලා like එකක් comment එකක් දාන්න. bye bye. අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.